හායි ජපුර ටෙක්නොලොජි ෆැකල්ටි එක බලන්න ආස කෙනෙක් ඉන්නව නම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් මං උදේම නැගිට්ට ගමන් හොඳටම වැස්ස. ඉතින් මේ වැස්ස දවස්වලට ලෙක්චර්ස් කට් කරාට ක්ලාස් කට් කරාට වැඩට යන එක කට් කරන්න බෑ කියලා තේරෙන්න අපි මේ වයසට එන්න ඕනි. ඉතින් මගේ ටී එකත් හදාගෙන මං වැඩට යන්න ලැහැස්ති වුණා. ඉතින් ඔයා ක්ලාස් යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් කැම්පස් යන කෙනෙක් නම් ඔයාලට කියන්න තියෙන්නේ ඒ දවස් තමයි ඔයාලගේ ලස්සනම දවස්. අපි හිතන් හිටියට ඉස්සරහට එන්නේ ලස්සනම දවස් කියලා ඔයාලගේ ඔය ගෙවෙන්නේ ඒ ලස්සනම දවස්. ඉතින් ඒ හින්දා ඒ වයසේදී කරන්න තියෙන ගොඩාක් ලස්සන දේවල් ඔයාලා කරන්න. තව ඉස්සරහට කරන්න පුළුවන් කියලා කවදාවත් කල් දාන්න එපා. நிலவிடும் வாடகை வாங்கி வெளி வீட்டினில் குடி வைத்தலாமா நான் வாழும் வீட்டுக்குள் வேறாரும் வந்தாலே ජපුර ටෙක්නොලොජි ෆැකල්ටි එක තියෙන්නේ හෝමාගම පිටිපන. ඉතින් මෙන්න මේ වගේ කොළපාට පරිසරයක් තමයි හැමදාම උදේ වැඩට යද්දී එද්දී සහ ෆැකල්ටිය වටේට අපිට පේන්න තියෙන්නේ. மலை தேர்க்குக்கு நீதான் உன்னன் தோள்களில் இடம் தரலாமா நான் சாயும் தோள் மேல் வேறாரும் சாய்ந்தாலே தகுமா මම ෆැකල්ටි එකට ආවා. ඉතින් බෝඩිමේ ඉඳන් පොඩි දුරක් තමයි මට ෆැකල්ටි එකට තියෙන්නේ. අද උදේ වැස්ස නිසා මාර ලස්සනයි පරිසරය. ඉතින් මම මේ වීඩියෝ එක ගන්න වෙලාවේ පොඩි හිරිපොද වැස්සක් තියෙනවා. මේ බිල්ඩින් පෙළියේ මුලින්ම තිබ්බේ ඔඩිටෝරියම් එක. ඉතින් මම මේ දැන් ඇතුළට යන්න හදන්නේ ඇඩ්මින් බිල්ඩින් එකට. මේක ඇතුලේ තමයි ලයිබ්‍රරි එක, ඒ වගේම ෆයිනෑන්ස් එක, ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන් එක, මේ කියන ගොඩක් දේවල්. I've been dreaming on in my head like I've seen it. A life worth living is a life with meaning. I'll do what I love till my heart stops beating. I'm feeding this demon. Got a taste, can't erase bitterness. මම ගිහිල්ලා දැන් මං ඇතුළට යන්න හදන්නේ ඇකඩමික් කොම්ප්ලෙක්ස් එක ඇතුළට. ඔයාලට ඔය මේ ඈතින් පේන, ඒ කියන්නේ මේ ඇකඩමික් කොම්ප්ලෙක්ස් එකට එහා පැත්තේ පේන බිල්ඩින් එක තමයි ලෙක්චර් හෝල්ස් තියෙන්නේ. ඉතින් ඇකඩමික් කොම්ප්ලෙක්ස් එකේ ICT ඩිපාර්ට්මන්ට් එකට අයත් වෙන්නේ 3rd floor එකයි 4th floor එකයි. ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ මාර ලස්සන view එකක් පේනවා. මේක තමයි අපේ රූම් එක. ඉතින් අද අසයින්මන්ට්ස් ටිකක් බලලා තව පොඩි වැඩ ටිකක් තියෙනවා. මේ දවස්වල ලැබ් සෙෂන්ස් ඒ වගේම අපිට කරන්න තියෙන ටියුටෝරියල් සෙෂන්ස් මුකුත් නැහැ. මොකද එක්සෑම් එකක් ඉවර වෙලා මේ දවස්වල ළමයිට වැකේෂන්. අපිට තියෙන්නේ එයාලගේ සෙම් එකට අදාළව තිබ්බ අසයින්මන්ට්ස් ටික බලන්න, පේපර්ස් බලන්න, ඔය වගේ පොඩි වැඩ ටිකක්. මේ ෆැකල්ටි එකේම ඉගෙනගෙන ඒ වගේම ග්‍රැජුවේට් වෙලා මේ ෆැකල්ටි එකේම ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් විදියට මම වැඩ කරන්න ආවේ මට ඒක තිබ්බ ලොකු ආසාවක් නිසා. මම ඉගෙන ගත්ත දෙයක් තවත් කෙනෙක්ට කියලා දෙද්දී මට ලැබෙන්නේ මාර සතුටක්. ඒ කියන්නේ ඒ වගේම මං විඳපු දෙයක් තව කෙනෙක්ට විඳින්න සලස්වද්දී ඒකත් මට තියෙන්නේ හරි අමුතු සතුටක්. ඇත්තටම මම මේ channel එක පටන් ගත්තෙත් ඒ හේතුව නිසාමයි. ඉතින් A level වල හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් එන්න
මං වැඩ කරේ කොහොමද මගේ අත්දැකීම් වලින් මට කියලා දෙන්න ඕන වුණා. ඉතින් ඒ ගැන ඉස්සරහට ඔයාලට වීඩියෝ ගොඩක් අරන් එන්නම්. ඉතින් දවල්ට කෑම කාලා දැන් මේ හවස 2-3 විතර ඇති. අපි මේ කැන්ටින් එක පැත්තට යන්න තමයි බැලුවේ. හොස්ටල් එකේ තියෙන කැන්ටින් එක ඇරෙන්න ෆැකල්ටි එක ඇතුලේ කැන්ටින් දෙකක් තියෙනවා. ස්ටුඩන්ට් කැන්ටින් එක සහ ස්ටාෆ් කැන්ටින් එක. මේ අද අපි යන්නේ ස්ටාෆ් කැන්ටින් එකට. ඉතින් ඔය ළමයි එක්කෙනෙක්වත් පේන්න නැත්තේ මං අර කලින් කිව්වා වගේ ළමයින්ට වැකේෂන් එක. ඉතින් ඩිමොන්ස්ට්‍රේටර්ස්ලා සහ ලෙක්චර්ස්ලා ටික දෙනෙක් විතරයි ඒ දවස් වලට ෆැකල්ටි එක ඇතුලේ ඉන්නේ. අද මේ ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නුවේ ෆැකල්ටි එකේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඉස්සරහට ගේන වීඩියෝස් වලින් ඔයාලට ඉතුරු ටිකත් පෙන්නන්නම්. ඒ ලෙවල් කරන්න ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ වීඩියෝ එක බලනවන ඔයාලට පාඩම් කරද්දී එන මොනවා හරි ප්‍රශ්නයක් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. ඉතින් මගේ අත්දැකීම් වලින් මම ඒකට හොඳම උත්තරේ ඔයාලට දෙන්නම්. ඉතින් අපිට 4ට වැඩ ඉවරයි. දැන් ආයෙත් බෝඩිමට යන්න තමයි හදන්නේ. මගේ ජීවිතයේ අත්දැකීම් වලින් ඉගෙනගත්ත දෙයකින් මම ඔයාලට පොඩි උපදෙසක් දෙන්නම්. ඔයාලා මොනවම හරි දෙයකට දක්ෂයි නම් සහ ඒ දෙයට ආසයි නම් අනිවාර්යෙන් මොන වැඩේ තිබ්බත් ඔයාලගේ දවසින් පැය කිහිපයක් ඒ දෙයට වෙන් කරන්න. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.